අද ආවා ඉංගලන්ඩ් වල කන්ට්‍රි සයිඩ් එක බලන්න. ඒක අපි most awaited destination එකක්. ගොඩාක් කලින් ඉඳන් බලන්න ආසාවෙන් හිටපු පැත්ත. අද ආවා. අද අපේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඒ කට්ටියත් එක්කගෙන අපි ආවා කොට්ස්වෝල්ඩ්. ඉංගලන්ඩ් වල කන්ට්‍රි සයිඩ් ගිහුවම ඉතින් කොට්ස්වෝල්ඩ් තමයි හැමෝම කියන්නේ එන්න ඕනෙමයි කියලා. කොට්ස්වෝල්ඩ් වලට අපි උදේම එන්න හිටියා පොඩ්ඩක් පරක් වුණා. ඒ උනාට දැන් ඇවිල්ලා දැන් මෙතන තියෙනවා මොඩල් විලේජ් එකක් තියෙනවා. ඒ විලේජ් එකේ තමයි අපි මේ දැන් යන්න පටන් ගත්තේ. මෙතෙන් තමයි අපේ දවස පටන් ගන්නෙ. එතකොට මෙහි කොට්ස්වෝල්ඩ් මේ විලේජ් එකේ මොඩල් එකක් ඒ විදිහටම හදලා තියෙනවා. ඉස්සෙල්ලාම ආවේ බර්ටන් ඔන් ද වෝටර් කියලා විලේජ් එකකට. ඒ විලේජ් එකේ මොඩල් විලේජ් එක තමයි මේ මෙතන තියෙන්නේ. අපි විනාඩි 20ක් 25ක් විතර යද්දී මොඩල් විලේජ් එක බලලා ඉවර ගන්න පුළුවන්. එතකොට අපි යන්න ඉන්න විලේජ් එකේ මොඩල් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක බලද්දී මොඩල් විලේජ් එක කියන එකේ මොඩල් විලේජ් එකකුත් මෙතන තියෙනවා. මේ තමයි මොඩල් විලේජ් එකේ පෙන්වලා තියෙන මොඩල් විලේජ් එක. ඒ මොඩල් විලේජ් එකේ තව මොඩල් විලේජ් එකක් තියෙනවා. ඒ මොඩල් විලේජ් එක ඇතුලේ තව මොඩල් විලේජ් එකක් තියෙනවා. අපි දැන් මෙතන බලලා ඉවර නිසා ඊළඟට අපි යමු විලේජ් එක ඇවිදින්න යන්න. Rifni. අපි දැන් මොඩල් විලේජ් එකෙන් එළියට ඇවිල්ලා විලේජ් එක ඇතුළට යන්න තමයි හදන්නේ. ලොකු අයිඩියා එකක් නැහැ කොයි පැත්තටද යන්නේ කියලා. ඉතින් බලමු අර පැත්තේ ලස්සන ගඟක් එහෙම බ්‍රිජ් එකක් තියෙනවා. සීසෝ. Tadi mana ada arang kakaknya. Do you do a baby tuna? You could have a baby tuna also white.
ඔහොම ගඟ දිගේ තියෙන වොකින් පාත් එක දිගේ ඇවිල්ලා ඊළඟට ආවා අපි ඊළඟට යන්න ඉන්න තැනට. ඒ තමයි කොට්ස්වෝල්ඩ් මෝටර් මියුසියම් එක. මෙතන අපි පිටිපස්සේ තියෙන්නේ මෝටර් මියුසියම් එක තමයි. මෙතනට එන්න ප්‍රධානම හේතුව තමයි අපි පොඩි කාලේ බලපු කතාවක් වන බ්‍රූම් කතාවේ ඒ කායකයි එතන අදාළ මියුසියම් එකක් තියෙනවා කියලා තියෙනවා. The home of broom, Cotswold Motor Museum. Hello. Hello. Hi. You going to the museum? Yes, we are. Can we Some have camera pack, look. Oh. Oh no, please. Can we have 4 tickets, please? 4? Yeah. All adults? All of us. That's £38 then, sir, please. There you Do go. you remember that? Yeah, see that is there. The door used to open at the front. Do you remember? It's open at the front. So that's yours. Thank you. Do you have to know anything before we go No, inside? there's 8 rooms to go around, Uh-huh. and you can take photographs in Ah, there. The only right. thing we ask is no touching or sitting in the cars. All right. Okay? Okay, thank you. Watch your head. Austin taxi දැකලා තියෙනවද? මේ තියෙන 1935 වල Austin taxi එකක්. මේ තියෙන්නේ ලංකාවට නිදහස හම්බෙච්ච අවුරුද්දේ හදපු හාලි ඩේවිඩ්සන් බයික් එක. ගොවි මහත්තයා. Hello. කදරම්. සර්ජසන්. All the work comes in on a new carpet. There'll be two. පොඩි කාලේ තිබ්බ ඔය වගේ කුලම්පෝ. එන්න මේ මෝටර් මියුසියම් එකට එන්න ප්‍රධාන හේතුව තමයි මෙන්න මෙය. Birthday on BBC TV 26 September 1991. මේ මෙතන ඉදීම තමයි අර තියෙන බ්‍රිජ් එක. අර අපි බ්‍රූම් මියුසියම් එකෙන් දැන් එළියට ආවා. ටිකට් එකක් වෙනවා එක්කෙනෙක්ට පවුම් 9.50ක්. ඒ කියන්නේ ඕල්මෝස්ට් පවුම් 10ක් වෙනවා. කා එන්තූසියස්ටික් කෙනෙක්ට නම් හොඳම තැනක්. මොකද මාර මේ වින්ටේජ් කාස් කලෙක්ෂන් එකක් තිබ්බා. ගියාම අපිට දකිද්දි ආස හිතෙනවා. හැබැයි නැත්තම් ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැත්තම් ඉතින් 9.50 දීලා ඇතුළට යන එක එච්චරම දෙයක් නෑ හැබැයි. Adults ලා 9.50යි මේ child 6.50යි. Ah yes. Under 5 නම් free. ඔන්න දැන් තමයි බර්ටන් on the water වලට අවුවක් වැටෙන්නේ අද දවසට.
ස්ප්‍රින්ග් එකකින්ද හරි ලස්සනයි. අපි ඊළඟට යන්නේ බයිබරි කියන විලේජ් එකට. ඒක තියෙන්නේ බර්න් ඔන් ද වෝටර් ඉඳන් මයිල්ස් 12ක් ඈතින්. ඒකත් කොත්සෝල් වල තියෙන වැඩිම ටූරිස්ට් ඇට්‍රැක්ෂන්ස් තියෙන විලේජ් එකක්. ඔයාලා බයිබරි කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බැලුවොත් මෙන්න මේ පේන ගෙවල් පීඩියේ ලස්සන ෆොටෝස් ටිකක් බලා ගන්න පුළුවන්. හැබැයි අද නම් සෙනඟ වැඩි. ඒ නිසා අපිට එහෙම ලස්සන ෂොට් එකක් ගන්න බැරි වුණා. කොච්චර ටූරිස්ට්ලා හිටියත් බයිබරි වල පාරවල් දිගේ ඇවිදන් යද්දී අපිට තේරිච්ච දෙයක් තමයි මේ කොච්චර නිස්කලංකද අයිසොලේටඩ්ද කියලා. ඔයාලටත් මේ වීඩියෝස් බලද්දි තේරෙයි ඉංග්ලිෂ් කන්ට්‍රීසයිඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් එන්න ඕන හොඳ තැනක් තමයි බයිබරි කියන්නේ කියලා. රවුමත් දාලා ඉවරලා යනවා කාර් පාක් එක පැත්තට. හැබැයි මේ ලන්ච් ගන්න ප්‍රොපර් තැනක් සෙට් වුණේ නැහැ. තැනක් සෙට් වුණොත් මොන හරි කන්නක් ගමු. ඔව්. මොකද පොඩි ස්නැක් එකක් අරගෙන දැන් ඊළඟට මේ යන්න කියලා හිතන් හිටියා ග්ලොස්ටර් කැතීඩ්‍රල් එකට. මොකද ඒක හැරි පොටර් ෂූට් කරපු තැනක් හින්දා. හැබැයි අද පීතුවට වඩා පොඩ්ඩක් වෙලාව ගියා. කැතීඩ්‍රල් එක සැටර්ඩේ 4ට වහනවලු. ඒ නිසා අද අපිට යන්න වෙන එකක් නැහැ. එහෙම වුණොත් අපි ආයේ ලෙස්ටර් බලා දැන් යන්න තමයි යන්නේ. එහෙනම් ආයෙ දවසක හම්බෙමු.